සතුට සැනසුම පිරි සුබ දවසක් ඔබ සියලු දෙනාට. අද මෙන්න මේ විදිහට දවල්ට යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම සාලියෝ මාළු ටිකක් උයන විදිහ බලමු. පුංචි මාළු මේ විදිහට හැදුවාමත් හරිම රසයි. මේ අවශ්‍ය මිරිස් කුඩු 3-5 ලුණු කුඩු කෑල්ලක් කහ ටිකක් කොරක කෑල්ලක් එහෙම ප්ලෑස්ටි කරගෙන තියෙනවා. ඒ වගේම මේ දාන්නේ සියඹලා. ගම්මිරිස් කුඩු චුට්ටකුත් දාගන්නවා. දැන් මේ දාපු ඔක්කොම 3-5 ටික හොඳින් කලවම් කරගන්නවා. තෙල් ටිකක් රත් වෙන්න තියලා ඊට පස්සේ කරන දේ බලන්න ඉන්නකෝ. රත් වුණු තෙල් ටිකට සුදු ලුණු ටිකක් දාගන්නවා. සුදු ලුණු ටිකක් බෙදීගෙන එනකොට ලුණු කරපිංචා රම්පේ මේවත් එකතු කරගන්නවා. කරපිංචි රම්පා මේවා හොඳින් ටෙම්පරාදු වෙනකොට අපි කලින් සූදානම් කරගත්ත මාළු ටික එකතු කරගන්නවා. චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ වතුර ටිකකුත් එකතු කරලා තැම්බෙන්න තියන්න ඕනේ. අපේ ෆිෂ් කරි එක රෙඩි. දැන් ඇඹරෙන කරි එක හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න ලිපේ තියාගමු. තෙල් ටික රත් වීගෙන එනකොට මිරිස් 3-5 එකතු කරලා චුට්ටක් බැද ගන්න ඕනේ. ඒ ටික බැදීගෙන එනකොට වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් ඒකට අපි සීනි හඳි කිහිපයකුත් එකතු කරගන්නවා. මේ සීනි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්න පුළුවන්. දැන් අපි අවශ්‍ය ලුණු, කරපිංචා, රම්පේ, මිරිස් මේ වගේ දේවල් එකතු කරගමු. මේ පහේ ටික හොඳින් තැම්බීගෙන ඉන්නකොට සුද්ධ කරගෙන කපාගත්ත ඇඹරෙල ටිකත් එකතු කරගන්නවා.
පොඩි මාළු කරියක ඇඹරැල්ල කරියකට මැච් වෙන පරිප්පු කරියකුත් හදාගත්තා. ඔන්න ඇඹරැල්ල කරි එකත් හරි. ඒ වගේම පොල් සම්බෝලෙකුත් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම රසට හදාගත්ත කෑම වේල. ඉතින් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.